සමිඳුන්ගෙන් දෙසවනට. පළමුවන දේව ප්‍රකාශනය ජෙරමියා දිව්‍යප්‍රසාදිතුමාගේ පොතෙන් ගත් පාඨයකි. සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳානන් වහන්සේ වායි වූසේක. එවිට පූජකයෝද දිවැසිවරුද අධිපතින්ටත් මුළු සෙනගටත් කතා කොට මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතුය. මන්ද ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධව දිවැස් වැකි කීවේ යයි කීය. එවිට ජෙරමියා සියලුම අධිපතීන් හා මුළු සෙනගමතා මෙසේ කීය. ඔබ ඇසූ සියලු වචන දිවැස් වැකි වශයෙන් මේ දේව මාලිගාවටත් නගරයටත් ඔබ සැමටත් විරුද්ධව කියන්නට සමිඳානන් වහන්සේ මායි වූසේක. එබැවින් දැන් ඔබ හැමගේ හැසිරීම හා ක්‍රියාකලාපය හැඩගස්වාගෙන ඔබේ දෙවි සමිඳානන් වහන්සේගේ හඬට කීකරුවන්න. එවිට සමිඳානන් වහන්සේ ඔබට විරුද්ධව ප්‍රකාශ කර තිබෙන විපත්ති ගැන සිය අදහස වෙනස් කරගන්න සේක. මම දැන් ඔබේ අතෙහිය. ඔබට සුදුසුයයි පෙනෙන හැටි මට කරන්න. මේ දේ නම් සහතිකය. ඔබ මා මැරුවොත් ඔබ හැමද මෙනුවර සියලු ජනයාද නිදොස් ලේ වැගිරීම ගැන වරදකාරයෝ වන්නෝය. කුමක් නිසාද සැබවින්ම මේ සියලු දේ ඔබට කියන පිණිස සමිඳානන් වහන්සේ මා එවූ බැවිනි. එවිට අධිපතිහුද සෙනගද පූජකයන් හා දිවැසිවරුන්ද අමතා මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්දොහු අපට කතා කළේ අපේ සමිඳානන් වහන්සේගේ නාමයෙන් යයි කීහ. ජෙරමියා මරණ පිණිස සෙනගගේ අතට පාවා දෙනු නොලැබුවේ ශාපාන්ගේ පුත් අබිකාම්ගේ සහාය ඔහුට ලැබුණු බැවිනි. දේව වාක්‍යය නම් මෙසේය. ශුද්ධවර මතෙව්තුමන් විසින් ලියන ලද සුවිශේෂ වාක්‍යය නම් මෙසේය. හෙරෝද් ස්නාවක ජුවාන්තුමාගේ හිස සිඳ මරමුවට පත් කළ පසු ගෝලියෝ ජේසුස් වහන්සේට ඒ බව දැන්වූහ. එසමයේ යුවරජ වූ හෙරෝද් යේසුස් වහන්සේගේ කීර්තිය ගැන අසා මේ මලවුන් කෙරෙන් නැගිට සිටින ස්නාවක ජුවාම්ය මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසායයි තමාගේ මෙහිකරුවන්ට කීය. මන්ද හෙරෝද් සිය සොහිරු පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ජුවාම් අල්ලා බැඳ හිර අඩස්සි කර තිබුණේය. මෙසේ කළේ ඇය තබා ගැනීම ඔබට යුතුයයි ජොහාන් ඔහුට කී බැවිනි. ඔහු ජුවාම් මැරීමට අදහස් කළ නමුත් ජනතාව ජුවාම් දිවැසිවරයෙකු ලෙස සැලකූ නිසා ඔහු ඔහුන්ට බයව සිටියහ. ඒත් හෙරෝද්ගේ උපන්දිනය පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස ඉදිරියේ රඟපා හෙරෝද්ගේ මන පිනවූවාය. එහින් ඇය ඉල්ලන කවර දෙයක් හෝ ඇයට දීමට දිවුරුමකින් ඔහු පොරොන්දු විය. ඇයද සිය මවගේ උපදෙස් අනුව ස්නාවක ජුවාම්ගේ හිස තැටිය කළා මට දුනු මැනවයි කීවාය. ඒ ඇසූ රජ අතිශයින් ශෝක විය. එහෙත් තමාගේ දිවුරුම නිසාත් තමා සමග සිටි අමුත්තන් නිසාත් ඔහු ඒ ඉල්ලීම ඉටු කිරීමට අනති කෙනෙකු යවා හිරගෙදරදී ජුවාම්ගේ හිස සිඳවිය. ඒ හිස තැටිය කලාගෙන ඇවිත් තරුණියට දෙන ලද්දේය. ඇය සිය මව වෙත ගෙන ආවාය. ජුවාම්ගේ ගෝලයෝ අවුත් මෘත දේහය ගෙන ගොස් තැන්පත් කොට ඉක්බිති ජේසුස් වහන්සේට ඒ බව දැන්වූහ. සමිඳානන් වහන්සේගේ සුභාරංචිය නම්